රබිෂ් වෙනවා බෑග්ස් ටිකත් අරගෙන. Good morning friends. Morning. උදේම අපි දැන් හොටල් එකෙන් එළියට ආවා. උදේම යනවා ලස්සන තැනක් බලන්න. ඉතින් තාම බ්‍රෙක්ෆාස්ට් ගත්තෙත් නැහැ. අපි උදේම යනවා මෙහි තියෙනවා වෝ සෙමෙට්‍රි එක. ඒ වෝ සෙමෙට්‍රි එකට මෙතන අපි නැවතිස්සෙන් කිලෝමීටර් එකමාරක් වගේ තමයි පයින් යන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද අපි උදේම ඒකටත් හොඳයි කියලා යනවා පයින්. ඊයේ හවසත් ටිකක් වැස්සා. දැන් අද නම් ගොඩක් සනී ඩේ එකක් තියෙන්නේ ෆුල් ක්ලියර්. අද නම් කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ පේන්නේ. අපි බලමු. හරි අපි නම් ගිහලා බලමු වෝ සෙමෙට්‍රි කොයි වගේද කියලා. මේ වෝ සෙමෙට්‍රි එකේ ඇත්තටම තියෙන්නේ මේ දෙවන ලෝක යුද්ධයේදී තායිලන්තයේ වෙනුවෙන් මියගිය සෝල්ජර්ස්ලා. දැන් අපි අර කලින් දැක්කනේ කවායි බ්‍රිජ් එක හදනකොට ගොඩක් සෝල්ජර්ස් මැරිලා තිබ්බා. ඒ වගේ අද අපේ ලංකාවේ තියෙන ත්‍රිකුණාමලෙත් මේ වගේම ලස්සන තැනක්. ඒ වගේම තමයි මල් වල ලස්සනටම මේගොල්ලෝ ඒ ටික මේන්ටේන් කරගෙන ගියන් තියෙනවා. මේ හැම සෝල්ජර් කෙනෙක්ගේම විස්තර මේ හැම එකකම ගහලා තියෙනවා. එයාගේ වයසයි නැතිවෙච්ච දවසයි නම මොන තනතුරේද හිටියේ හැම සෝල්ජර් කෙනෙක්ගේම මේ විස්තර ඒකේ ගහලා තියෙනවා. ඉතින් අවුරුදු 22ක සෝල්ජර් කෙනෙක්. And rice, stir fry, chili paste. Noodles and grilled pork, fried chicken, sausage and ham. Oh yeah. Tamba විතරක් තියෙනවා මෙතන කට්ටත් එක්කම. ඒත් එක්කම starters salads තියෙනවා. මෙතන තියෙනවා butter, unsalted butter, bread. The toppings තියෙනවා. Grilled tomato. Okay. Juice. Coffee. අපි බලමු කාලා. මට හිතෙනවා කැමරේ එක හොඳයිද කියලා. ලොකු වෙලයිට එකක් තියෙනවා. හරි. මම සත්‍යනේ ඔන්න ආවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. මෙතන අපි හවස ඔයගලන්ට වෙන්නේ අර රෙස්ටෝරන්ට් එක. හරිම ලස්සනයි මෙතන වීව් එක උදේට. ඒ වගේම තමයි ලොකු වෙරයිටි එකක් තියෙනවා බුෆේ එකේ. මට පෙන්නවනේ. හරිම වර්ත්. මේ ඉතින් උදේ කෑම පටන් ගන්න තමයි හදන්නේ. කාලා වගේ. ඉතින් අපි හොටෙල් එකෙන් මේ විදිහට ලිව් වෙනවා දැන්. මේ ඒගොල්ලන්ගේ ටැක්සි රයිඩර් කෙනෙක් අපිට සෙට් කරලා දුන්නා. ගිහලා බලමු. අර ලියුම දෙන්නකො මේගොල්ලන්. හරි අපි මේ කාංචනපුර ස්ටේෂන් එකට ආවා මේ පොඩි විෂන් එකක් ඉක්මනට යන්නවා බෑගේජස් ටික අපි මේ ස්ටේෂන් එකේ තියලා යන්නේ. තියලා යන්න මේගොල්ලෝ අපිට හොටෙල් එකෙන් හිටපු මැනේජර් ලියුමක් ලියලා දුන්නා මේගොල්ලන්ට. එතන තමයි බෑගේජස් තියන්නේ. ඉතින් දැන් මේ බෑගේජස් දෙක ලොකු දෙක අපි මේ මෙතන තියලා යනවා. එන ගමන් කෝච්චියෙන් අපි බහැලා මේ දෙක අරගන්න ඕනේ. ගන්නත් ලේසි නේද? All right. Yeah, quickly get it. Quickly come and get. So you'll be here, right? Yeah, yes. Okay, okay. Okay, thanks. You're welcome. Okay. Thank you.
හරි දැන් පැකේජස් ටික අපි දාගත්තා එතකොට okay 10 minutes more right okay 10 20 වෙලා Bikin seorang හරි බරපතල වැඩක් ඉවර කරගත්තා 10 20 වෙලාව පැකේජස් ටික තියාගත්තා දැන් අපි ගිහින් බලමු නම් ටොප් පැත්තට Nam top. නම් ටොප් පැත්තට යන්න train එක අපි ප්ලෑන්ස් වෙනස් වුණා හොටෙල් එකකින් තමයි උදව් කරේ අපි නම් ටොප් වලටම යන්න හිටියා හැබැයි ඒගොල්ලෝ කිව්වේ ඒක වැඩක් නෑ කියන අර ඒ සීනරි එකටම එච්චර දු යන්න ඕනේ නැහැ අපිට කලින් තියෙන අදාළ මේ ස්ටේෂන් එකෙන් බහැලා එතන බලන්න දේවල් තියෙනවා කේව් එකකුයි ඒ ටික බලලා එන්න පුළුවන් කියලා එහෙනම් අපි ප්ලෑන් එකට වඩා දෙයක් ඒගොල්ලෝ අපිට ඇත්තටම කියලා උදව් කරා ඔව් ඒක ඇත්තට වටිනවා මේ බැගේජස් ටික තියන්නත් ඒගොල්ලෝ මේ ලියුමක් ලියලා දුන්නා තායි භාෂාවෙම ලියලා දුන්නා එයා ඒක කියලා ටක් ගාලා තේරුම් ගන්න බැගේජස් ටික තියාගත්තා ඉතින් ඒක මාර වටිනවා gum. හරි ඉතින් අපි ඔන්න තම කසායකට ආවා. පත්ත වැස්සේ ආවේ. වහිනවා හොඳටම දැන් අපි අර පාලමේ වීඩියෝ එකක් ගත්තා ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ වෙලාවේ එදා ඇත්තම ලස්සන අපිට ලස්සන හයිරම් දකින්න හම්බුනේ නැහැ වැස්සත් එක්ක. ඔයාලට පේනද මෙතන මේ ගොඩාක් අද ස්ටේෂන් එකේ සෙනඟ වහිනවා. හරි අපිට මේ ඩොලර්ස් ටිකක් මාරු කරගන්න ලොකු ප්‍රශ්නයක් තිබ්බා. අපි ගාතිව පරණ ඩොලර් 20 කොලයක් මේ මේගොල්ලන්ට දින මාරු කරගත්ත හැබැයි ඒක මේ මෙහි රේට් එක ගොඩක් අඩුයි. ඉතින් ඒ හින්දා මේ ඒක ඉතින් අපේම වැරද්ද. ඔව් අපි මාරු කරගෙන එන්න තිබ්බා මේ. ඔව්. ඒක අපේ වැරද්ද. ඒ වුණාට මේ වෙලේ හැටියට වෙන ඔප්ෂන් එකක් නෑ. අපිට කෝසියට නැගලා ඕක මතක් වුණා නම් දැන් වැඩේ වෙන්නේ මේ. ඩොලර් එකක් විතර පාඩුයි. ඔව් මම හිතන්නේ ඩොලර් එකක් විතර පාඩු වෙන්නේ නැති. මේ වෙලාව හැටියට අපි ඒක එච්චර ගණන් ගත්තේ නැහැ ඉතින්. That's how it is. ได้เดี๋ยวผมพาเดินเข้าไปดูในตัวถ้ำแล้วก็ไปเดินไปถึงตรงรั้วเขียว බලමු පාලමේ ටිකක් දුරයි ඇවිදලා මේ ඇත්තටම හරිම ලස්සනයි හිතන වීව් එක අපි එන වෙලාවේ අපේ වෙලාව කියන්නේ මේ හොඳටම වැස්ස ඔයගොල්ලෝ දකින්න ඇති දැන් විනාඩි 10ක් ඇති ඒ වෙලාවත් එක්ක දැන් පට්ටම ක්ලියර් මාරම ලස්සනයි ඔව් අපි බලමු ආයි ආපස්සට යනකොට අනිවාර්යෙන් ආයි වීඩියෝ එකක් ගන්න ඒ වෙලාවටත් වැස්සොත් කරන්න දෙයක් නැහැ වයින් ගන්න නැති කියලා අපි හිතමු මේ ගඟත් එක්ක මාරම ලස්සන වීව් එකක් තියෙන මෙතන මේ කේව් එක මට දැක්කම මතක් වෙන්නේ ඇත්තටම මේ මැලේසියාවල තියෙන බටු කේව්ස් මේ වගේම තමයි බලන්න මේකේ තියෙන වීව් එක මාරම ලස්සනයි. දැන් මේ තියෙන ක්ලයිමේට් එකත් එක්ක මේකේ ලස්සනම වීව් එකක් තියෙනවා.
පැකට් එකකට දාලා මිනි ස්කූල් බෑට් එකක එක පිළිවෙලට දෙනවා. මේක මාත් 30යි. අපේ රුපියල් 200ක් විතර වෙනවා. හොඳයිද? විශ් වෙනවා බෑග්ස් ටිකත් අරගෙන ඒ ලේඩි බෑග්ස් ටික එළියට අරන් තිබ්බ හින්දා අපිට ලේසි වුණා. Okay, thank you. You too. හරි. ඉතින් මේ විදිහට අපේ කාංචනාබූරි ට්‍රිප් එක ඉවර වෙනවා. ලස්සන ජර්නි එකක්. ගොඩක් ඉන්ටරෙස්ටිං සීන් ගොඩක් සිද්ධ වුණා. ඒක ඔයගොල්ලෝ ඔක්කොම දකින්න ඇති. අපි දැන් ආයි බැංකොක් වලට යන ගමන් ඉන්නේ ඒ ට්‍රේන් එකේම. ඔයගොල්ලෝ බැංකොක් එනවා නම් ගොඩක් අය ඩේ ටුවර් එකක් විතර තමයි රෙකමන්ඩ් කියන්නේ මෙහි තියෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම අඩු ගානේ මන්න ඉන්න තින්න පුළුවන් නම් හොඳයි. හොඳයි. මොකද බලන්න දේවල් නැත්තේ නෑ. කාංචනාබූරි කියන්නේ ඇත්තටම ටිපිකල් තායිලන්ඩ් ගමක්. ඔයගොල්ලෝ බැංකොක් පතාය විතර කියලා තායිලන්ඩ් දකිනවා නම් ඊට වඩා ගොඩාක් වෙනස් රටක් ඉපෙති ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් තායිලන්තේ ඇත්තම අපිට මේ පැත්තකට යන එක කිසි පාඩුවක් වෙන්නේ නැහැ. කාංචනාබූරි වලින් පිටත් වෙච්ච අපි ඊළඟට තලින් චාන් ස්ටේෂන් එකෙන් බැස්සා. බැහැලා අපි රෙඩ් ලයින් එක අරගෙන බාංසු ස්ටේෂන් එකෙන් බැහැලා ඊළඟට අපි කනෙක්ටින් ට්‍රේන් එකක් ගත්තා. අපිට යන්න ඕන ඩොන් මුවෙන් ස්ටේෂන් එකට යන්න. පාත් 30යි මේකේ ටිකට් එක. බංසු ඉඳලා ඩොන් මුවෙන් වලට යන්න ඕන. පාත් 30යි මේක අපිට පුළුවන් යූස් කරන්න ඒ ට්‍රේන්ස් දෙකටම. ඩොන් මුවෙන් වලට ආවා. මෙතන මේ ඇත්තටම ඒගොල්ලන්ගේ මේ එයාපෝට් එකේ එහා පැත්තේමයි මේ තියෙන MRT ලයින් එක. ඒකේ අපිට ඇත්තටම ලොකු වාසියක් වුණා. මොකද මේ බාත් 30 එක්කෙනෙකුට ගියේ අතන කලින් චාන් ඉඳලා මෙතනට මෙන්න ඩොන් මුවෙන් වලට මෙන්න. ඉතින් ඒක හරිම ලාභයි. ඒක මේ ටැක්සි එක වගේ ආවනම් ලොකු ගාණක් යන විදිහට. ඒක බාත් මං හිතන්නේ 250 200 විතරයි කිලෝමීටර් 25කට විතර දුරක්. ඉතින් ඒ හින්දා අපිට ඒකෙන් ලොකු chance එකක් හම්බුණා. දැන් අපේ ඩ්‍රයිවර් එනකන් ඉන්නේ මෙතන. මෙතන පේන්නේ නැති මේ මෙන්න මෙතන තමයි අපි බැහැලා ආවේ. ඒ කියන්නේ මෙතන ඉහළ අපිට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යන අමාරුයි හොටෙල් එකට. බෑගුත් තියෙන ඉඳලා කිලෝමීටර් 2.2ක් තියෙනවා. අපි ඒ ඉන්න බෝල්ට් එකෙන් ඇප් එකෙන් අපි ටැක්ස් එකක් දාගත්තා. ඔව් බෝල්ට් ඇප් එකේ අපි ටැක්ස් එකක්. හරි මේ තමයි අපි DMK එයාපෝට් එක ළඟ තෝරගත්ත හැපි හොස්ටල් එකේ අපේ හොටෙල් රූම් එක. මේක ඇත්තටම මේ ඇඳවල් දෙකක් තියෙනවා. මෙතන කණ්ණාඩිය, මෙතන තියෙනවා හෙයා ඩ්‍රයි එකක් තියෙනවා. මෙතන ඔයගොල්ලෝගේ රෙදි වනන්න රැක් එකක් තියෙනවා. මෙතන මිනි ෆ්‍රිජ් එකක් මේ ටික තියෙනවා. මෙතන ටී කොෆි මේකින් ෆැසිලිටි එකක් දීලා තියෙනවා. එතකොට හොඳ ස්පේස් එකක් තියෙනවා මේ කාමරේ. ඒකයි අපි විශේෂයෙන් මේක තෝරගත්තේ මේ සහ මෙතන ඒගොල්ලෝ වෙනම ඒරියා එකක් දීලා තියෙනවා පුරු දෙකක් කිව්වේ මේසෙකුත් එක්ක. එතකොට වෙනම මේ පොඩි තව සිටින් ඒරියා එකක් තියෙනවා. ප්ලග් පොයින්ට්ස්. එතකොට ටීවී එක ඊළඟට ආය එයා කන්ඩිෂන් එක තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපේ ඩබල් බෙඩ් එක, මේ තියෙන සිංගල් බෙඩ් එක. එතකොට ටික තමයි අපේ කාමරේ. ඒ කියන්නේ අවශ්‍ය බේසික්ස් හැම දෙයක්ම තියෙනවා. හොඳම දේ තමයි අපිට ආපු ගමන්ම වෙල්කම් මැංගෝ ෆෘට් ප්ලේට් එකක් දුන්නා. මේ තියෙන මැංගෝ ප්ලේට් එක අපිට දීපු ෆ්‍රෙෂ් ෆෘට්ස්. I think මාරම හොඳයි මේ ඉන්න ලේඩි. Tom yum prawn soup. Tom yum prawn soup මේක තමයි මේ සචිනි ඕඩර් කරේ. මේක 75යි නේද? නෑ 90යි. මේක මීඩියම් එක 90, ස්මෝල් එක 80යි ස්මෝල් එක. මේක තමයි සචිනගේ මීල් එක. පාත් 100යි. අපිට රයිස් ඕන කරනවා. Thank you.